එහි තවස් කාලයේ සිදු කරන ඒ අභිධර්ම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරු සූදානම් වෙලා ඉන්නේ. අපි දැන් අවස්ථා කිහිපයකදී මේ අභිධර්මයේ යම් යම් කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. විශේෂයෙන් සුද්ධාෂ්ටක පිළිබඳව, චිත්ත වීතියක් පිළිබඳව, මරණාසන්න චිත්ත වීතියක් ක්‍රියාත්මක වෙන ආකාරය අපි සාකච්ඡා කරා. මේ චිත්ත වීති කියන එක එහෙම ලේසියෙන් කතා කරලා ඉවර කරන්න බෑ. මොකද ඒක ඉතා සියුම් ඒ වගේම ගැඹුරු කාරණා. අපි මතු පිටින් කතා කරාට කරුණු වශයෙන් මේක හිතට අරමුණු කරගන්න බොහොම අමාරු දෙයක්. ඉතින් බැලුවට මේක මෙහෙම තමයි වෙන්නේ කියලා අපිට ඒක වැටහුණා වගේ තේරුණාට නමුත් බොහොම ගැඹුරු මේක දාර්ශනික විද්‍යාත්මක ක්‍රියාවලියක්. එතකොට අපි ගිය පොහොය දවසේහි චිත්ත වීති ගැන පළවෙනි වතාවට කතා කරන්න යෙදුණා. හිතන්නේ මතකෙත් ගන්න. චිත්ත වීතියක් හැදෙන විදිය. අපි කිව්වා දැන් ඔය චිත්ත වීති වලත් චිත්ත වීති අවස්ථා හතරක් තියෙනවා. අති මහන්තාරම්මන චිත්ත වීතිය, මහන්තාරම්මන චිත්ත වීතිය, පරිත්තාරම්මන චිත්ත වීතිය සහ මහා පරිත්තාරම්මන අති පරිත්තාරම්මන චිත්ත වීතිය කිය. එතකොට අපි ගිය සතියේ ගිය පොහොය දවසේහි කතා කරේ අති මහන්තාරම්මන චිත්ත වීතියක චිත්තක්ෂණ 17 පිළිබඳව. ඒක අපි අර අඹගස යට නිදාගෙන සිටින මිනිසෙකුට උපමා කරලා අපි පොඩි පැහැදිලි කිරීමක් කරගත්තා. අපි ඒක නැවතත් සිහිපත් කරගත යුතුයි. මොකද මේක ඔළුවේ තියාගෙන තමයි මෙතනින් ඉස්සරහට චිත්ත වීති වල ගැඹුරු තැන් අපට ස්පර්ශ කරන්න වෙන්නේ. එතකොට අතිමහන්තාරම්මන චිත්ත වීතියේ චිත්තක්ෂණ 17 ගැන අපි කතා කරා. මතකයිනේ නේ? භවාංග සිත අපි උපමාවකට ගත්ත අඹ ගහයට නිදාගෙන ඉන්න රෙද්දක් පෙරවගෙන නිදාගෙන ඉන්න මිනිසෙකුට. භවාංග සිත කියලා කියන්නේ අතීතයේ අපි යම් අවදා හෝ දවසක සිදු කරපු යම් කිසි කුසල් හෝ අකුසල් හෝ ක්‍රියාවලියක් තමයි භවාංග සිත කියලා කියන්නේ. දැන් මතකයිනේ නේ චුතිසිත නිකුණාම ප්‍රතිසන්දි සිත හටගත්තම එතනින් භවාංග සිතක් තමයි හටගන්නේ. ප්‍රතිසන්දි සිතෙන් පස්සේ. එතකොට භවාංග සිත ක්‍රියාත්මක වෙන්නේ අපි ගැඹුරු නින්දක ඉන්නකොට භවාංග සිත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අරමුණක් බාහිරින් අරමුණක් එන්නේ නැති අවස්ථාව. අපි නිදාගෙන ඉන්නකොට සිහින පේනකොට ඒක මනෝද්වාරයට අයිති ඒක ක්‍රියාවලියක් තියෙනවා. ඒක පොඩ්ඩක් ගැඹුරුයි, තාම අල්ලගන්න අමාරුයි. මනෝද්වාරය. එතකොට මේ භවාංග සිත තමයි සාමාන්‍ය විදියට තියෙන එක. උදාහරණයකට අපි නිදාගෙන ඉන්නකොට ගැඹුරු නිින්දක ඉන්නකොට අපිට මේ බාහිර ලෝකෙත් එක්ක අපි ගැටීමක් නැහැනේ. ඒ වෙලාවට තමයි මේ භවාංග සිත තියෙන්නේ. එතකොට භවාංග සිත තමයි පළවෙනි චිත්තක්ෂණ. අපි කියව චිත්ත වීතියක චිත්තක්ෂණ කීයක් තියෙද? 17ක් තියෙනවා. චිත්තක්ෂණ 17ක්. චිත්තක්ෂණ 17 මේ කතා කරන්නේ අතිමහන්තාරම්මන චිත්ත වීතිය. මේ කතා කරන්නේ අතිමහන්තාරම්මන චිත්ත වීතිය. ඒ වගේ චිත්ත වීති 4ක් තියෙනවා. එතකොට අතිමහන්තාරම්මන චිත්ත වීතියේ පළවෙනිම දේ තමයි භවාංග සිත. උදාහරණයකට ගත්තම අපි මිය ගියාම මිය ගිහිල්ලා නැවත තැනක ඉපදුනාම අපි කියනවා මේක පළවෙනි සිත ප්‍රතිසන්දි. ඊළඟට මොකක්ද වෙන්නේ? භවාංග සිතක් ඇති වෙනවා.
ඊළඟට තමයි අපිට මොකක් හෝ ඇස කන නාසය දිව ශරීරය මනසට අරමුණක් ආවම අර නිසලව තිබිච්ච භවාංග සිත මොකද්ද වෙන්නේ? භවාංග චලනය කියලා එකක් අපි දෙවෙනි එක කිව්වනේ. මොකද්ද වෙන්නේ? භවාංග චලනයේදී පොඩි සෙලවීමක් වෙනවා. භවාංග සිත මෙහෙම දිගට තියෙනවා. බාහිර අරමුණක් ගැටුණු ගමන්ම භවාංග සිත පොඩ්ඩක් හෙල්ලිලා යනවා කියලා අපි කිව්වා. මතකයිනේ නේ? ඕක අපි අර උදාහරණයකට ගත්තා අඹ ගහක් යට නිදාගෙන ඉන්න රෙද්දක් පෙරවගෙන නිදාගෙන ඉන්න මිනිසව. එතකොට ඔබ දැන් හිතින්ම වා ගන්න ඕන ඔබ අඹ ගහක් යට නිදාගෙන ඉන්නවා. එතකොට තමයි මේක හරියටම ඔලුවට යන්නේ. අඹ ගහක් යට ඔබ රෙද්දක් පෙරවගෙන ගැඹුරු නිින්දේ ඉන්නකොට ඔබට ඇහෙනවා අඹ ගෙඩියක් වැටෙන සද්දය. ඔබ ගැඹුරු නිින්දේ ඉන්නවා කියන එකෙන් අපි උපමා කරේ භවාංග සිතට. භවාංග සිතට මෙලෝ දෙයක් දැනෙන්නේ නැහැ බාහිර අරමුණ. රෙද්දක් පෙරවගෙන ඉන්නකොට අඹ ගෙඩිය වැටෙන සද්දේ ඇහුණ ගමන් අපි මොකද්ද කරන්නේ? ගැඹුරු නිින්දේ ඉන්නකොට අපිට මොකක් හරි ගැඹුරු නිින්දේ ඉන්නකොට සද්දයක් ඇහුණම එක සැරේට ගැස්සිලා යනවනේ. ඒකම තමයි අතනත් වෙන්නේ භවාංග සිත පොඩ්ඩක් සෙලවිලා යනවා. දැන් මේ භවාංගේ කැඩෙන්න තමයි හදන්නේ. භවාංග මෙතනින් බිඳෙන්න තමයි මේ හදන්නේ. ඊට පස්සේ අපි මේ සද්දය ඇහුණ විතරයි ඒත් අපට අවබෝධයක් නැහැ මොකද්ද මේ සද්දේ. ගැඹුරු නිින්දනේ ඔබ නිින්දෙන් ඇහැරලා ඇතිනේ කට්ටිය කෑකෝ ගහනකොට අපි එක සැරේට ගැස්සිලා ඇහැරෙනවා. භවාංග චලන. එතකොට අපි කිව්වා තුන්වෙනි චිත්තක්ෂණේ භවාංග උපච්ඡේද. භවාංග උපච්ඡේද කියලා අපි කියමු. භවාංග උපච්ඡේදීද මොකද්ද වෙන්නේ? අර භවාංග චලනයේදී නිකන් අපි ගැස්සිලා ඇහැරුණා විතරනේ. නිකන් ඒක ඇහැරුණෙත් නෑ. සාමාන්‍යයෙන් සත්‍ය ඇවිල්ලා අපි ආයෙත් එහෙම ඉන්නවා. හැබැයි අපිට ඇහැරලා බලන්නම හිතෙනවනේ. එහෙම සද්දයක් ආවා. අන්න භවාංග උපච්ඡේදයේදී මොකද්ද වෙන්නේ? අපි ඇහැරිලා බලනවා මොකද්ද මේ සද්දේ. එතකොට දැන් භවාංග උපච්ඡේද කියන්නේ භවාංග සිත උතනින් ඉවරයි. දැන් අපට අරමුණක් ආවනේ. දැන් අපි මොකද්ද මේ කරන්න හදන්නේ? අර සද්දේ මොකද්ද කියලා මේ හොයන්න හදන්නේ. ඔන්න භවාංග උපච්ඡේදයේදී ඔන්න දැන් ආයි භවාංග නැහැ. ඊළඟට මොකද්ද වෙන්නේ? දැන් භවාංග උපච්ඡේදය භවාංගේ සිඳුනම ආයි භවාංග හදන්නේ නැහැ. මෙතන ඉඳලා දැන් මේ චිත්ත වීතිය හදාගෙන යනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? පංචද්වාරා වජ්ජන සිත. අපි ඇහැරිලා අපි බලනව සද්දේ ආපු පැත්ත. මොහොකින්ද බලන්නේ? ඇස් දෙකෙන්ද? ඇස් දෙකෙන් බැලුවට අපිට මේක ඇහුනේ කොහාටද? කනට තමයි ඇහුනේ. එතකොට කනට ඇහිලා එතකොට පංචද්වාරා වජ්ජන සිතේ කියන්නේ එක්කෝ පහක්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය. දැන් මේ ඇහුනේ ශබ්දයක්නේ. එතකොට පංචද්වාරා වජ්ජන සිතෙන් අර පැත්තෙන් නම් සද්දය ආවේ මන් නිදාගෙන හිටියා. සද්දයක් ආවා. ඊළඟට මං සද්දේ හඳුනා ගන්න උත්සාහ කරනවා. මං එක සැරේට අර පැත්ත බැලුවා. අන්න බැලුවම මොකද්ද වෙන්නේ? ඇහෙන් තමයි අපි බැලුවේ. ශබ්ද කනට ඇවිල්ලා අපි ඇහෙන් බැලුවා. පංචද්වාරා වජ්ජන සිත තාම අපි දන්නවද ඒ සද්දේ මොකද්ද කියලා? නෑ අපි තාම මෙතන ඉන්නේ. දැන් අර හරියෙන් තමයි සද්දය ඇහුනේ. අඹ ගෙඩිය වැටෙන සද්දේ. ඊළඟට ඒ දෙස හැරිලා බලලා දැන් මට අවශ්‍යයි මොකක් කරන්නද? මෙතනින් නැගිටලා ගිහිල්ලා අර සද්දේ මොකද්ද කියලා බලන්න. මොකද්ද ඒ සද්දේ? එතකොට ඒක බලන්නේ කොහොමද? මට හිතෙනවා මේක ගිහිල්ලා බලන්න ඕනේ කියලා. එතකොට මෙන්න මෙතනදී අවදි වෙනව චක්කු විඤ්ඤාණ. ඒ කියන්නේ ඇහැ. දැන් බලන්න නම් ඇහැ තියෙන්නේ. දැන් මෙතන ඉඳන් මම ගිහිල්ලා බලනවා මෙන්න චක්කු විඤ්ඤාණය අවදි කරගන්න. මේක ඔටෝ වෙන දෙයක්. මේක කොච්චර වෙලාවකින් වෙන දෙයක්ද? ක්ෂණයක් කියන්නේ අපි කිව්වා අපට ගණන් කරන්න බැරි කාලයක්. ක්ෂණයක් කියන්නේ අපට ගණන් කරගන්න බැරි කාලයක්. එතකොට හිතන්න මේ චිත්ත වීතියේ ක්ෂණ 17 කියන්නේ අපි කිව්වා ඇහැපිය ගහනවා වගේ කෝටි ප්‍රකෝටි ගුණයක වේගයක් තමයි අපි මේ අල්ලන්න හදන්නේ.
ඒකයි මේක අල්ලගන්න අමාරු. එතකොට මේක අල්ලගන්න හරිම අමාරු. මේක හෙන වේගෙන් වෙන ක්‍රියාවලිය. එතකොට චක්කු විඥාණය දැන් අපි යනවා අර සද්දය ආපු තැනට. ගිහිල්ලා බැලුවම ඔන්න ඇස් දෙකෙන් දකිනවා චක්කු විඥාණයෙන් දකිනවා මොකද්ද? අඹ ගෙඩිය අපි දකිනවා. ඔන්න දැන් දැක්ක විතරයි. හරිනේ? දැන් නිදාගෙන හිටියා. එයාට ශබ්දය ඇහුණා. එයා දැන් ආව ඇස් දෙකෙන් චක්කු විඥාණයෙන් කනින් බලන්න බැරි නිසා චක්කු විඥාණයෙන් තමයි දැන් මේ බලනවා අඹ ගෙඩිය. ඊළඟට දැන් එයා අඹ ගෙඩිය දැක්කනේ. ඊළඟට මෙයාට තවත් ශරණයක් තුල ඇති වෙනවා සම්පටිච්ඡන කියන සිතක්. මෙයා අඹ ගෙඩිය දැකලා මේක අඹ ගෙඩියක් කියලා. මෙයා ඒක පිළිගන්නවා. දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි එක සැරේටම ගිහිල්ලා බලනකොට මෙතන තියෙනවා අඹ ගෙඩියක්. හරිනේ. එතකොට ඒක ඇස් දෙකෙන් දැක මේ ශරණයක් තුල වෙන දෙයක්. ඒකයි මේක අල්ලගන්න අමාරු. දැක්ක ගමන් නැවතත් මේ අඹ ගෙඩියක් නේ. අපි අර වචනයෙන් කියනවනේ මේ අඹ ගෙඩියක් නේ කියලා සම්පටිච්ඡන කියන හිතෙන් මේක මොකද කරන්නේ? අර චක්කු විඥාණයට ඇහැට දැක්ක දේ නැවතත් හිතට දාගන්න. අපි කියනවනේ මේ අඹ ගෙඩියක් නේ. කියලා ඔන්න හිතට දාගන්න. සම්පටිච්ඡන. ඊළඟට සම්තීරණ කියන ඊළඟ ශ්‍රණයේදී සම්තීරණ කියන සිත ඇති වෙනවා. සම්පටිච්ඡන අරක චක්කු විඥාණයෙන් දැකපු එක නැවතත් හිතට දාගත්තම ඒ දාගෙන ඉවර වුණ ක්ෂණයේදී ඊළඟට තියෙනවා සම්තීරණ කියන හිතක්. දැන් බලනවා මේ අඹ ගෙඩිය නැවතත් විමසා බලනවා. මොකද්ද විමසා බලනවා කියන්නේ? මේක මේ අඹ ගෙඩිය ඉදිලද? එහෙම නැත්නම් මේ අඹ ගෙඩිය ඇඹුල්ද? මේක පණුව කාලද කියලා අපි බලනවනේ. හොඳට හිත බලන්න. අඹ ගෙඩියක් දැක්ක ගමන් මේක අඹ ගෙඩියක් කියලා තීරණය කරලා ඒකේ හැඩේ බලනවා. ඒ කියන්නේ තව එක විමර්ශනය කරනවා. ඕනම අරමුණක් එහෙම. දැන් මේ අඹ උපමාවට ගන්න මේ ලේසියට. ඔතන ඉඳලා අපට අහු වෙන හැම අරමුණක්ම ওই විදියම තමයි. අන්න සම්තීරණ කියලා කියනවා මොකද්ද? පිළිගත් අරමුණ නැවතත් විමසා බලනවා. මොන වගේ එකක්ද මොකක්ද මේ කින්ද මන්ද කියලා විමසා බලනවා. දැන් අපි විමසා බැලුවනේ. දැන් බැලුවන් පස්සේ අපි මොකද්ද කරන්නේ? තීරණයකට එනවා. මොකද්ද කරන්නේ? පොලේ ගියාම බඩු තෝරනවා වගේ තමයි. පොල් ගෙඩිය තෝරලා බලනවා. මොකද්ද ඒ තෝරලා බලන්නේ? සම්තීරණ හිතෙන්. වතුර අඬනවා. දැන් අපි මොකක්ද දෙන නිගමනේ? මේක කන්න පුළුවන් හොඳ අඹ ගෙඩියක්. එහෙම නැත්නම් මේක කන්න බැරි ගුණ වෙච්ච අඹ ගෙඩියක්. එහෙම නැත්නම් මේක ඇඹුල්. එහෙම නැත්නම් මේක පැහිලා නැහැ කියලා මොකක් හරි තීරණයකට එනවනේ අපි. අන්නේ තීරණයට එන එකට කියනවා මොකද්ද? වොත්තපනය කියන. වොත්තපන සිත. මොකද්ද සිත? වොත්තපන සිත. වොත්තපන සිතේදී කවුද තීරණය ගත්තේ? අපි තමයි ගත්තේ. කවුද තීරණය ගත්තේ? අපි තමයි තීරණය ඔන්න ගත්ත. මොකද්ද තීරණය? ඔන්න කෙනෙක් තීරණයක් ගත්තා මේ අඹ ගෙඩිය හොඳයි. අන්න පුළුවන්. තව කෙනෙක් තීරණයක් ගත්තා මේ අඹ ගෙඩිය නරකයි. ඒ කියන්නේ කුණු වෙලා කන්න බෑ. එක එක තීරණ ගත්තා. හැම කෙනාම එකම තීරණේ නෙවෙයි ගන්න. ඔන්න වොත්තපන කියන අවස්ථාවේදී Taman තීරණය කරනවා මේක මොකද්ද? දැන් මොකද්ද කරන්න හදන්නේ? ඔන්න වොත්තපනෙන් පස්සේ ජවන සිත් 7ක්. ඔතන ඉඳලා වොත්තපනේ ඉඳලා ජවන සිත් 7ක් හට ගන්නවා. මෙන්න මෙතනදී සම්පූර්ණව මගේ යතේ තමයි තීරණය. මොකද දැන් මම තීරණය කරලා තියෙන්නේ මේ අඹ ගෙඩිය හොඳයි. දැන් මම තීරණය කරනවා ජවන සිත් 7ේදී මේකේ රහ බලන්න. මොකක් කරන්නද? මේකේ රහ බලන්න. එතකොට අර නරක් වෙලා කියලා හිතන කෙනා මොකද්ද එයා තීරණය කරන්නේ? එයා මොකද? එයා තීරණය කරනවා මේක කන්න බෑ, මේක වීසි කරන්න ඕනේ කියලා. කන්න ඕන කියන හිතන කෙනා මොකද්ද කරන්නේ? එයාට ලෝභය ඇති වෙලා දිවට රහ දැනිලා එයා මොකද කරන්නේ? මේක කන්න ගන්නවා. ඔන්න කන්න ඝනවට අපි කියනවා
මොකද්ද ජවන සිත් 7ේදී තමයි කන්න ගන්න. හරි. ජවන සිත් 7ේදී යා කන්න. හටට පළවෙනිම ජවන සිතේදී යාට රහ හොඳට දැනෙනවා. මැද හරියට යනකොට පළවෙනි එතකොට දැන් ජවන සිත් 7යිනේ. පළවෙනි එකේ ඔන්න එක සැරේට රහ දැනෙනවා. රහට මොකද්ද වෙන්නේ මියා? ආස හිතෙනවා. රහට ආස හිතිලා ඉතුරු ජවන සිත් 6 මෙයා රස කර කර ඔක කන. 7 වෙනි ජවන සිතේදී මොකද්ද කරන්නේ? එයා කාල ඉවර වෙලා 7 වෙනි ජවන සිත ඉවර වෙනවත් එක්කම අඹ ගෙඩියත් ඉවරයි. ඊළඟට මොකද්ද කරන්නේ? මෙයා කාල ඉවර වෙලා නැවතත් ඒකේ රහ හිතින් මවා ගන්න. නැද්ද බලන්න? අපි බෙහෙතක් බිව්වමත් තිත්ත බෙහෙතක් බිව්වමත් එහෙමනේ. තිත්ත බෙහෙත කසා එකක් බීලා ඉවර වුණාම ඉවර වෙලා ටිකක් වෙලා යනකොත් අරකේ රහ තියෙනවනේ. කණි රහ දෙයක් කෑමත් රහ තියෙනවා. ඒ අන්නේ වගේ අරක කාල ඉවර වුණාම අපට දැනෙනවා මොකද්ද? ඒකේ රහ නිකන් කටට දැනෙනවා. ඒකට කියනවා තදාලම්බන සිත කියලා. ඒ වගේ සිත් දෙකක් තියෙනවා. පළවෙනි තදාරම්භන ක්ෂණයේදී අරගේ රහ විඳිනවා. දෙවෙනි තදාරම්භන ක්ෂණයේදී අරගේ රහ විඳිනවා. එතනින් චිත්ත වීතිය ඉවරයි. දැන් රහ විඳලා ඔක්කොම ඉවරයි. ආයි මොකද්ද වෙන්නේ? ආයි භවාංගයට වැටෙනවා අරමුණක් එනකම්. මොකද්ද වෙන්නේ? අරමුණක් එනකම් භවාංගයට වැටෙනවා. ඇයි හිතේ ස්වභාවය ඒකයි. හිතට අරමුණක් එනකම් හිත මොකද කරන්නේ? භවාංගය කියන අරමුණේ ඉන්නවා.